කුම්භ ලග්නයෙන් උපන් ඔබට 2026 වසරේදී ඔබේ ග්‍රහචාර්ය අනුව ඔබේ සෞඛ්‍ය තත්ත්වය, ඔබේ ආර්ථිකය හා ව්‍යාපාර, ඒ වගේම පෞල් පසුබිම, ආදරය සහ විවාහය, මූල්‍ය තත්ත්වය කියන මෙන්න මේ කරුණු පිළිබඳව මම ඔබත් එක්ක මේ වීඩියෝ තුලදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දක්වා ඔබ ඉරහඳ ජ්‍යොතිෂය සමග සම්බන්ධ වෙලා නැත්නම් subscribe කරලා ඉරහඳ ජ්‍යොතිෂය සමග සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබට සුබඵල ගෙන දෙන වසරක් බව 2026 වසර මතක් කරනවා. මුලින්ම කුම්භ ලග්න හිමියන්ගේ ජීවිතයේ බොහෝ පෙරලිකාර දේවල් මේ වසරේදී වෙන්න පුළුවන්. ලග්නයේ දෙවන්නට සෙනසුරු බලවත් ලෙස පැමිණීම ඒ රාෂ්ටක තත්වයක් ලෙස ඔබ වරදවා වටහාගෙන සිටිනවා නම් කුම්භ ලග්න හිමියන්ට මතක් කරන්න ඕනි මේ ඔබට ඒ රාෂ්ටක අපල තත්වයක් නෙවෙයි. මේ ග්‍රහ පිහිටීම ඉතා සුබදායි තත්ත්වයක්. මේ තත්ත්වය පිළිබඳ ඔබ නිවැරදි අවබෝධයකින් කටයුතු නොකළොත් ඒ බලවත් භාවයෙන් ඔබට අසුබයක් ලෙස පැවතීමේ යම් සම්භාවිතාවක්ද පවතිනවා. මේ බලවත් භාවය තුළ යහපත අයහපත කියන එක නිවැරදිවම ඔබ අවබෝධ කරගත යුතුයි. ඔබට හිතෙන්නට පුළුවන් මේ බලවත් භාවය නිසා ඔබ මොනවා කළත් ඔබ සාර්ථක වෙන්න පුළුවන්, ඔබට යහපත් තත්ත්වයක් උදා වෙන්න පුළුවන් කියලා. නමුත් මෙහි තියෙන ස්වභාවය ඊට වඩා වෙනස්. මම මේකයි මුලින්ම ඔබට සඳහන් කළේ මේ ඔබට ඒ රාෂ්ටක තත්ත්වයක් නොව මේ ප්‍රබල ග්‍රහ පිහිටීමක් ලෙස. මේ සුවිශේෂී ග්‍රහ පිහිටීම පිළිබඳව මම ඔබට සරලවම මොන ආකාරයෙන් පවතිනවාද කියන කාරණාව විස්තර කළොත් ඔබ හිතන්න ඔබ යම්කිසි හොඳ දෙයක් කරනවා කියලා. ඔබට ඒ හොඳ දේ උප්පරිම ප්‍රතිඵල ලබන්න පුළුවන්. හැබැයි යම් විදිහක ඔබ වැරදි දෙයක්, නරක දෙයක් කරනවා නම් ඔබට ඒ නරක දේ නරකම ප්‍රතිඵලය ළඟා කරගන්නත් පුළුවන්. ඒ නිසා මම ඔබට සඳහන් කළේ මේ ග්‍රහ තත්ත්වය ගැන ඔබ ඉතා හොඳ අවබෝධයකින් පසුවීම අතිශයින්ම වැදගත්. ඔබ යම් විදිහක වැරදි ක්‍රියාවක නිරත වන කෙනෙක් නම් කුම්භ ලග්න හිමි ඔබ මේ වසරේදී පරිස්සම් වෙන්න. මොකද ඔබ කරන නරක ක්‍රියාව නිසා ඔබට අනිෂ්ට විපාක, අනිඩු විපාක, එයින් ලැබෙන නරක විපාක දරුණුවටම ලැබෙන අවුරුද්දක් තමයි 2026 වසර. ඔබ ධාර්මික කෙනෙක් නම්, ඔබ යහපත් ඉදිරි ජීවත් වෙන කෙනෙක් නම් මේ ඔබට සුබ ඵල එකින් එක ළඟ විපාක ලබා දෙන කාල පරිච්ඡේදය. මුලින්ම කුම්භ ලග්න හිමි ඔබගේ රැකියාව සහ ව්‍යාපාර තත්ත්වය මොන වගේ වේවිද කියලා කතා කළොත් මේ කාල සමය තුලදී බොහෝ ලග්නවලට වගේම ඔබටත් වෙහෙස වී වැඩ කිරීමට සිදුවන කාලයක්. ඔබේ අනාගත ස්ථාවරය මේ කාලයේ වන වෙහෙස මත රඳා පවතිනවා. ඒ නිසා ඔබට හැකිතාක් වෙහෙස මහන්සි වී වැඩ කිරීම ඔබේම සාර්ථකත්වයට යම් දවසක බලපාන්න පුළුවන්. බාධා මැද්දේ වූ ඔබ ජය ගන්න වසරක් තමයි 2026 වසර. වසරේ මුල් කාලයේදී නම් කුඩා බාධා ඔබට ප්‍රමාදයන් ඇති වෙන්න පුළුවන්. නමුත් ඔබ එක දිගට උත්සාහ කිරීමෙන් නොපසුබට උත්සාහය නිසා වසර අවසානයේ වන විට ස්ථාවරත්වයක් ලබාගත හැකි වර්ෂයක්. ස්වයං රැකියාවක් කරනවා නම් ඔබ, ව්‍යාපාරයක් කරන අයට මැද භාගයෙන් පසුව, වසරේ මැද භාගයෙන් පසුව සාර්ථක ප්‍රතිඵල වගේම තමන්ගේ ආදායම් මාර්ග පුරුල් කරගැනීමේ අවස්ථා නිර්මාණය වෙනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබ 2026 වර්ෂයේදී ඔබේ ආර්ථිකයේ හැසිරවීමේදී ටිකක් සැලකිලිමත් වෙන්න. ඔබේ අය පක්ෂයට වඩා වැය පක්ෂයේ යම් ආකාරයකට වැඩිවීමේ සම්භාවිතාවක්, වැඩිවීමේ අවස්ථාවක් පවතිනවා. ඔබ වසරේ මුල සිටම ඔබේ ආදායම සහ වියදම අතර තියෙන සම්බන්ධතාවය හොඳින්ම අවබෝධ කරගත යුතුයි. අන්‍ය ලග්න වලට වගේ මම ඔබටත් දෙන පළවෙනි උපදේශය තමයි ඔබේ අනවශ්‍ය වියදම් නම් කපා හරින්න. ඔබේ අවශ්‍ය වියදම් හැර අනවශ්‍ය වියදම් මත ඔබේ බර තැබුවොත් ඔබට වසර අවසානයේදී විශාල දුක් කරදර වලට ඔබටපත් වෙන්නට සිද්ධ වෙනවා. හැබැයි ඔබ වසර මුල සිට ඔබේ ආර්ථිකය ඔබ බුද්ධිමත්ව කළමනාකරණය කළොත් සාර්ථක ප්‍රතිඵල ළඟා කරගත හැකි වර්ෂයක් තමයි 2026 වර්ෂය. ඔබ වසර ආරම්භයේ සිටම ඔබ කරන සියලුම වියදම්, ඔබ ලබන සියලුම ආදායම් ඔබ සටහන් කරලා තබා ගන්න. එවිට ඔබට ඔබේ සියලුම වියදම් පිළිබඳ මනා දැනීමක් ලබා ගන්න පුළුවන්. ඔබ ඔබේ වියදම නිවැරදිව කළමනාකරණය කර ගැනීමෙන් ඔබේ ඉතුරු වෙන ආදායම නැවත ආයෝජනය කිරීමක් කළොත් ඔබට මේ තත්ත්වයෙන් ගැලවීමේ අවස්ථාව පවතිනවා. ඒ නිසා මේ සුළුවෙන් නොතකා ඔබේ සාර්ථකත්වයට දෙන උපදෙසක්, අවවාදයක්සේ සලකා මේ කිරීම අතිශයින්ම වැදගත්. ඔබ මේ වසර පුරාම අනවශ්‍ය අවදානම් හෝ අනවශ්‍ය ආයෝජන සඳහා එළඹීම එතරම් සුදුසුදායක නැහැ. ඔබට දැනනවා නම් යම්කිසි ආයෝජනයක් හෝ යම්කිසි ගනුදෙනුවක් අවදානම් සහිතයි කියලා කරුණාකරේ නවත්වන්න. එහෙත් ඔබට ඒ ආයෝජනය හෝ ඒ ගනුදෙනුව කළ යුතුම ක්‍රියාවක් නම්, ඔබට අවශ්‍යම දෙයක් නම් ඔබ ඒ සඳහා ප්‍රවීණයන්ගෙන් හෝ ඒ පිළිබඳ විෂය දැනුමක් තියෙන කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන ඒ සඳහා කටයුතු කරන්න.
මම ඔබට නැවතත් මතක් කරනවා කුම්භ ලග්නයෙන් උපන් ඔබ වෙනදාට වඩා නම් ආර්ථිකය ගැන අතිශය සැලකිල්ලක් දක්වන්න. මොනතරම් හේතු නිසාවත් කිසිම වෙලාවක ඔබ මේ ගැන නම් සුළුවෙන් හිතන්නවත් එපා. සුළුවෙන් හිතනවත් තියා සුළුවෙන් හිතනවා කියලා හිතන්නවත් එපා. ඒ තරම් බැරෑරුම් ලෙස මේ ගැටලුව නම් ජීවිතයට ගන්න. නිවැරදිව ආර්ථිකය නම් ඔබ කළමනාකරණය කළ යුතුමයි. කුම්භ ලග්න හිමි ඔබට ආදරය සහ විවාහය මේ වසරේදී බලපාන ආකාරය පිළිබඳ කතා කළොත් ඔබ ප්‍රේම සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් නම් මේ ඔබට නම් සුබ කාලයක්. වසරේ මැදභාගයේදී ඔබේ විවාහය පවා තීරණය කර ගැනීමට තරම් සුදුසු වටපිටාවක් කුම්භ ලග්න හිමි ඔබට ලැබෙනවා. ඒ වගේම විවාහයට පත් වෙන බලාපොරොත්තු වෙන යුව ලග්නන් ඔබ මේ වසරේදී ඔබේ විවාහයට නම් කිසිම ගැටලුවක් ඔබේ ලග්නයට අනුව මට නම් පේන්නේ නැහැ. නමුත් ඔබ විවාහපත් වී සිටින කෙනෙක් නම් බොහෝ ලග්නයන්ට වාගේම ඔබත් වචන භාවිතයෙන් නම් ප්‍රවේශම් විය යුතුයි. ඔබේ වචන නිසා ඔබට අනවශ්‍ය කරදර රාශියක් ඔබ ළඟට එන්න පුළුවන්. ඒ නිසා කිසිම වෙලාවක සරල වචනයෙන් කිව්වොත් ආකයන් ප්‍රශ්න නම් ජීවිතය ඇසට දාගන්න එපා. ඔබේ භාර්යාව ඒ වගේම ඔබේ ස්වාමියා සමග කටයුතු කිරීමේදී තරමක් ඉවසිලිවන්තව කටයුතු කිරීම ඔබට සුබදායක ප්‍රතිඵල ගෙනත් දෙන්න පුළුවන් හේතුවක් වේවි. ඒ නිසා වචන භාවිතයේදී යම් තරමක ප්‍රවේශම් වීමක් සහිතව කටයුතු කරන්න කුම්භ ලග්න හිමි ඔබ 2026 වර්ෂයේදී. කුම්භ ලග්න හිමියන්ගේ පෞල් පසුබිම ගැන කතා කළොත් ඔබට දරුවන් වෙනුවෙන් සැලකිය යුතු කැපකිරීම කරන්නට වෙන කාලයක්. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සහ දරුවන්ගේ අරමුණු වෙනුවෙන් ඔබට තරමක් මහන්සි වීමට සිදුවන කාලයක්. නමුත් ඔබ ඔබේ වගකීමක්සේ සලකා කටයුතු කරන්න. පවුලේ ඥාතීන් සමග ගනුදෙනු කිරීමේදීද ඔබ ඔබේ ආරක්ෂාව සලසා ගැනීම ප්‍රථම රාජකාරිය කරගන්න. ඔබ අනවශ්‍ය විදිහේ හැසිරීම නිසා ඔබේ අනවශ්‍ය කතා බහ නිසා ඥාතීන් අතර ඔබ පිළිබඳ අප්‍රසාදයක් ඇතිවීමට අවස්ථාවක් පවතිනවා. ඒ නිසා ඔබ ඥාතීන් සමග ගනුදෙනු කරන විට ඔබ හිතවතුන් සමග ගනුදෙනු කරන විට හැකිතාක් යහපත් චරිතයක් පවත්වා ගන්න උත්සාහ කරන්න. මම ඔබට මුලින්ම සඳහන් කළා වගේ මේ ඔබේ ජීවිතයට සෙනසුරු සුබදායක ලෙස බලපාන අවස්ථාවක්. නමුත් ඔබ ඔබේ හැසිරීම නිවැරදිව පාලනය කර නොගත්තොත් සෙනසුරුගේ තියෙන අනිසි බලපෑම් ඔබ තුළට එන්න පුළුවන්. ඒ නිසා මම ඔබට දෙන උපදේශය තමයි සෙනසුරු ඔබට දෙන්න හදන වාග්ය වාසනාව ඔබ ළඟා කරගන්න. මම මේ එපා කියපු දේවල් ඔබ හැකිතාක් මගහරින්න, හැකිතාක් නොකර ඉන්න. කිසිම වෙලාවක ඔබ මම දැන් මොනව කරත් වැරදිකාරයෙක් වෙයිද වගේ සැකයක ජීවත් වෙන්න එපා. ඔබ යහපත් විදිහට කටයුතු කරනවා නම් ඔබ කාටවත් අවිහිරයක් කරදරයක් නොවෙන්න සාධාරණව ධාර්මිකව ජීවත් වෙනවා නම් ඔබට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඔබේ ග්‍රහ පීඨීමත් එක්ක ඔබ වැරදිකාරයෙක් වීමේ අවස්ථාවෙන් නම් ඔබ ගැලවෙනවා. හැබැයි ඔබ වැරදි වැඩ කර හොඳ කෙනෙක් පෙන්වන්න හැදුවොත් ඔබට කවමදාවත් එය නම් සාර්ථක කරගන්න බැරි වෙයි. ඒ නිසා ඔබ හොඳින් මතක තබා ගන්න කුම්භ ලග්න හිමි ඔබට බය නැතුව තීරණ අරගෙන කටයුතු කරන්න පුළුවන් වර්ෂයක් තමයි 2026 වර්ෂය. ඔබ කරන්නේ හරි දේ නම් හැමෝටම පේන්නේ ඔබ කරන්නේ හරි දෙයක් විදිහට. ඔබ කරන්නේ වැරදි දෙයක් නම් හැමෝටම පේන්නේ ඔබ වැරදිකාරයෙක් ලෙස. කුම්භ ලග්නයේ උපන් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය 2026 වසරේදී මොන වගේ වේවිද කියන කාරණය ගැනත් ඔබ අවබෝධය ලබා ගැනීමට අවශ්‍යයි. ඒ නිසා මම මේ කාරණා මෙන්න මේ විදිහට සාකච්ඡාවට පටන් ගන්නවා. ඔබට මේ කාලය තුලදී යම් තරමක සැලකිලිමත් ස්වභාවයක් දක්වන්නට සිද්ධ වෙනවා. මම ඔබට මුලින් ඉඳලම සඳහන් කරන්නෙම ඔබ සැලකිල්ලෙන් සිහිබුද්ධියෙන් මේ වසර ගත කළ යුතුයි කියන කාරණාවමයි. 2026 වසර පුරාවටම සෙනසුරුගේ තියෙන අධික බලය ඔබ සමග ගනුදෙනු කරනවා. සෙනසුරු කියලා කියන්නේ මම ඔබට තේරෙන භාෂාවෙන් කිව්වොත් යක්ෂයෙක්. හැබැයි ඔබට සෙනසුරුගේ බලය උපයෝගී කරගෙන යහපත් ප්‍රතිඵල අනිත් ලග්නවලට වඩා ලබා ගන්න පුළුවන් වර්ෂයක් තමයි 2026 වර්ෂය. හැබැයි මතක තබා ගන්න සෙනසුරු කියන්නේ යක්ෂයෙක් කඩුවක් වගේ. කඩුව දන්නේ නැහැ කිසිම දවසක තමන් කපන්න ඕනේ මොකක්ද කියන එක. ඒ නිසා ඔබ ඕනෑම වෙලාවක මේ කඩුව පාවිච්චි කරන්නේ වැරදි දෙයක් වෙනුවෙන් නම් ඒයින් ඔබට හානි වෙනවාමයි.
සෙනසුරුගේ තියෙන මේ අධික බලපෑම නිසා ඔබට විවිධ රෝගාබාධ වැළඳීමේ යම් අවස්ථාවක් පවතිනවා. හැබැයි ඔබේ සෑම අවස්ථාවකදීම නිවැරදි වෙලාවේදී නිවැරදි ප්‍රතිකර්ම සිද්ධ කළොත් සුව වෙන්න වසර ගණනාවක් යන ආබාධ පවා ඔබට දින කිහිපයකින් සුව කර ගැනීමට තරම් ශක්තිය පවතිනවා. ඔබ හොඳින්ම දැනුවත් විය යුතු කාරණාව තමයි සෙනසුරු ග්‍රහයාගේ බැල්ම තිබෙනවා නම් ඔබට ඔබේ මානසික සුවතාවය නිතර බිඳ වැටෙන්න පුළුවන්. සෙනසුරු ඔබට සුබ විදියට බලපෑවත් අසුබ විදියට බලපෑවත් ඔබට නිතරම කනගාටුදායක හුදකලා හැඟීමක් දැනෙන්න පුළුවන්. මේ සෑම අවස්ථාවකදීම ඔබ නිරන්තරයෙන්ම කළ යුතු දේවල් කිහිපයක් තියෙනවා. පුළුවන් තරම් උත්සාහ කරන්න අනිත් අයත් එක්ක යහපත් සම්බන්ධතාවයක් හදාගෙන ජීවත් වෙන්න. මේ තියෙන தත්ත්වය නිවැරදිව තේරුම් අරගන්න. ඔබ මේ தත්ත්වය නිවැරදිව තේරුම් අරගන්න නැතුව මේ වසරට මුහුණ දෙන්න ගියොත් අනිවාර්යෙන් ඔබ නිතරම ප්‍රශ්නවල පැටලෙනවා. මොකද මේ වෙන හැම දෙයක්ම ඔබ හිතන්නේ ඔබේ තියෙන ගැටලුවක් නිසා, ඔබේ තියෙන අවාසනාවක් නිසා, ඔබේ තියෙන නරක තත්ත්වයක් නිසා ඇති වෙනවා කියලා. නමුත් මේ ග්‍රහ බලපෑමේ අනිසි ප්‍රතිඵල විදියට තමයි මේවා උදා වෙන්නේ. මේ අවස්ථාවන් ඔබ නිවැරදිව අවබෝධයෙන් දැනගෙන කටයුතු කිරීම මගින් මෙවන් අවස්ථා උදා වෙද්දිම අපට හඳුනා ගන්න පුළුවන් මට මෙවැනි දේවල් දැනෙන්නේ මේ සෙනසුරුගේ තියෙන අධික බලපෑම නිසා කියලා. මතක තබා ගන්න, සෙනසුරුගේ අධික බලපෑමක් තියෙන්නේ. මේ වසර පුරාවටම ඔබ දිනපතා සිහි කළ යුතු වාක්‍යයක් තියෙනවා. ඒ තමයි ඉවසීමෙන් සැනසීම ලැබේ. ඒ නිසා ඔබ ඉවසන තරමට, ඔබ නිවැරදි වන තරමට, ඔබ යහපත් වන තරමට ඉතා සාර්ථක වසරක් ඔබට 2026 වසරේ උදා වෙනවාමයි. අර අපි කතාවට කියන බඹරේ වැල්ලෙත් කැරකෙන කාලයක් තමයි ඔබට මේ උදා වෙලා තියෙන්නේ. නිවැරදිව කළමනාකරණය කරගත්තොත්, නිවැරදි සැලැස්මකට ඔබ වැඩ කළොත් කුම්භ ලග්න හිමි ඔබට 2026 වසර කියලා කියන්නේ මේ ඔබ ජීවත් වෙන ජීවිත කාලයටම මතක හිටින තරම් ජයග්‍රහණ ලබන කාලයක් ඔබ. මා මේ සඳහන් කරපු සියලුම කරුණු ඔබේ මතකයේ තබාගෙන 2026 වර්ෂයේදී වැඩ කරන්න. ඔබට ජය නියත වසරක් තමයි 2026 වර්ෂය. ඔබ මොන රැකියාව කරත්, ඔබ කුමන තරාතිරමය කෙනෙක් වුණත්, ඔබ මොන තත්වයේ කෙනෙක් වුණත් මේ ඔබේ තත්ත්වය ඔබට හිතා ගන්නවත් බැරි තරම් වැඩි කරන වර්ෂයක්. එනිසා මම නැවතත් මතක් කරනවා මේ වසර ඔබ අතිශයින්ම නිවැරදිව කළමනාකරණය කරන්න. මේ වීඩියෝ තුලදී ඔබේ ලග්නයට අදාළ සමහර දේවල් මම නොකියුවා විය හැකියි. ඔබ මතක තබා ගන්න. ඔබ කුමක් කරත් මේ ඔබට සාර්ථකත්වයට හෝ ඔබ වැරදි වැඩ කරන කෙනෙක් නම් ඔබට ජීවිතේ මිහිපිට අපාය දකින්න පුළුවන් කාලයක්. ඒ නිසා ඔබ අධ්‍යාපනයෙන් වේවා, රැකියාවෙන් වේවා, ආර්ථික තත්ත්වයෙන් වේවා, මේ කුමන අතකින් ගත්තත්, කුමන දෙයකින් ගත්තත් ඔබට මෙය ඔබේ උත්සාහයට වඩා සෑහෙන ප්‍රතිඵල ලැබෙන වර්ෂයක්. ඒ නිසා මෙම කරුණු සියල්ල මතක තබාගෙන ඔබේ ජයග්‍රහණ තවත් ජයග්‍රහණ බවට පත් කරගන්න තරම් වාසනාව ශක්තිය ඇති කරගන්න පුළුවන් වර්ෂයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැකිතාක් මේ වසරේදී ඔබ ආගමික වතාවත් ඉෂ්ට සිද්ධ කරනවා නම්, ඒ වගේම දුගී දුප්පතුන්ට දානමාන ආදිය දෙනවා නම්, දරුවන්ට අධ්‍යාපනය සඳහා උදව්පදව් කරනවා නම් ඔබට අතිශය සාර්ථක වර්ෂයක් කරගන්න පුළුවන් 2026 වර්ෂය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ සාර්ථක වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මේ දක්වා ඔබ ඉරහඳ ජ්‍යොතිෂය සමග සම්බන්ධ වෙලා නැත්නම් subscribe කරලා ඉරහඳ ජ්‍යොතිෂය සමග සම්බන්ධ වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා.